එහෙම එකක් තියෙනවනම් ඒක වගේ චරිතෙට හොඳ නැහැ කියලා. මොකද මේ එහෙම එකක් තියෙනවනම් ඒක හදාගන්න එක හොඳයි. හරිද? එතකොට මම මේ පොතේ ලියාගත්තේ මට මේ බාරකින් බාරක පැහැදිලි කරන්න ලේසියි. මම බාස් දෙක මම රැප් දෙකම බර්ස් දෙකම ලියාගෙන තියෙනවා. ඒතර මට ලේසි මේ සංසන්දනය කරලා කියන්නේ. එතකොට මම ඇත්ත කිව්වම රිදුනද සුද්දා දවස් 3ක් මං ගැනම හිතුවද සුද්දා කියලා මං අහලා තින්නේ. එයාට මම කිව්වේ ඇත්ත එකක් කිව්වේ ගැන ඇත්ත කතාවක් කිව්ව මම බොරුවක් කිව්වේ නෑ. මම වෙන දෙයක් කිව්වේ නෑ. මං කිව්වේ සැනී හැංගිලා ඩිස් කරා කියලා මම දන්නවා. එච්චරයි මං කිව්වේ. ඉතින් ඒකට තමයි යා දවස් 3ක් වගේ ඇතුළත ෆුල් ඩිස් එකක් ගහලා තින්නේ. මම ඒකයි යන්නේ මේ දවස් 3ෙම ඉතින් මං ගැනද හිතේ කියලා. ඉතින් මොකද මම නැත්තම් ඒ රැප් වර්ස් එක ලියන්න ඉතින් වර්ස් එක ලියද්දි මං ගැනනේ හිතේ තින්නවා. මම මේක තමයි එතනදී අහන්නේ. එතකොට එතන තමයි මම දාලා තියෙන උඹ දන්න ස්මෝකම් වැලලුව සුද්දා උඹම අවස්ථා පසුතැවි පසුදාම කියලා. මම එතනදී පෙන්නලා තින්නේ වාර දවස් 3ක් ගියා මට එක දවසයි ගියේ. කියන මම මෙතන පෙන්නලා තියෙන ස්කිල් එක. හරි. එතකොට උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. දෙවෙනි බාරක දන්නවනේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි කියලා කියන්නේ එයාගේ රැප් එකේ මුලින්ම එයාගේ රැප් එකේ මුලින්ම දාලා තියෙනවා පිරිමිනේ මේ උඹලා ගෑනු කියලා. ඉතින් මම මේකට තමයි කියන්නේ මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි කියලා. ඊට කලින් කියනවා උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි කියලා. ඒ මම එහෙම කියන්නේ. මම එහෙම කියන්නේ මම එයාගේ රැප් එකේ ලිරික්ස් මෙහෙම ගත්තා. දැන් මේ මගේ රිප්ලයි ඩිස් එක ලියන්නේ ඉස්සෙල්ලා මම එයාගේ රැප් එකේ ලිරික්ස් මෙහෙම ගත්තා. ලිරික්ස් ගත්තම මට ඒ ලිරික්ස් දිහා බැලුවම පෙවුනේ ඒක. ඒ ලිරික්ස් දිහා මම සම්පූර්ණයෙන් මෙහෙම තියලා බැලුවම මම ඉතින් ඒක දිහා බලනකොට මට පෙවුනේ එයා කියලා තියෙන දේවලුත් එක්ක මට පෙවුනේ ඒක. ඉතින් මම ඒක කියන්නේ උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි. මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි. ඊට පස්සේ එයා කියනවා මෙතනදී එයාගේ තත්ත්වයට එන්න. ලියන්නේ CM මම මේ තත්ත්වයට එන්න උට ගහන්න වෙන හයිසන්බර්ග්ගේ බ්ලූමෙත් කියලා. ඒ කියන්නේ එයා ලියන්නේ CM මට ඒ තත්ත්වයට එන්න මට ලියන්න මට බ්ලූමෙත් ගහන්න වෙනවා. එයා CM ලියන වදන් ලියන්න මට බ්ලූමෙත් ගහන්න වෙනවා කියලා තමයි එයා කියන්නේ. ඒතර මම මෙතනදී දාලා තින්නේ පිස්සුද මේ තත්ත්වයට එන්න කවුද කලේ උත්සාහ මට ඕනේ නම් තියන්නම උඹ තනින් උඩ උත්සාහ. ඒ කියන්නේ මගේ ලයිෆ් එකේ මම දැන් අවුරුදු 15ක් වලට කිට්ටු වෙන්න මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. එතකොට ඒ ලයිෆ් ඒ පීරියඩ් එක ඇතුලේ එක පරිච්ඡේද තියෙනවා. එතකොට එක පරිච්ඡේදවලදී මම එක කාලයක් තියෙනවා මම යම්කිසි ඩ්‍රග් එකක් භාවිත කරනවා. තව කාලයක් තියෙනවා කිසිම දෙයක් භාවිත නොකර ඉන්නවා. තව කාලයක් තියෙනවා අර ඩ්‍රග් එකට වෙනස්ම ඩ්‍රග් එකක් භාවිත කරගෙන හිටියා. එහෙම නැතුව හිටියා. ඊට පස්සේ ආයෙත් එහෙම හිටියා. එහෙම නැතුව හිටියා. ඒ විදිහට එක කාල තියෙනවා. ඒ කියන්නේ සමහර රැප් ලියලා තියෙන මම සම්පූර්ණ 100. ඒ කියන්නේ සම්පූර්ණ 100. සමහර රැප් ලියලා තියෙන්නේ 80. සමහර ඒ කියන්නේ 100න් ගෝ 80න් මම ලියපු රැප් වල දැන් ඒ කාල පරිච්ඡේදය ඇතුලේ මම ලියපු රැප් ටික ඔක්කොම අරගත්තොත් අරගෙන ඉවර වෙලා මෙහෙම කොල්ලෙකුට මෙහෙම ඉස්සරහට දාලා තිබ්බොත් කාට හරි කියන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ රැප් එක ලියලා තින්නේ මු ගහලා ඉද්දි මේ රැප් එක ලියලා තින්නේ මු 100න් ඉද්දි මේ රැප් එක ලියලා තින්නේ ගහලා ඉද්දි මේ රැප් එක නැතුව ඉද්දි එන්නේ ඒ විදිහට වෙන් කරලා පෙන්වන්න පුළුවන් නම් මෙයාගේ ෆැක්ට් එක හරි. හරිද? එහෙම වෙන් කරලා පුළුවන් නම් පෙන්වන්න. හරිද? ඒ කියන්නේ මේක 100න් මේක 80න් මේක 100න් මේක 80න් කියලා පෙන්වන්න පුළුවන් නම් මෙයා කියන කතාව හරි. එයාගේ තත්ත්වයට එන්නේ එහෙම මට එහෙම සින්න බෑ.